ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔස්කමාලු හරියටම බ්‍රීඩ් කරගන්නේ කොහොමද කියලා. මොකද මෙයාලා මේ දැන් මේ දෙන්න ඉන්නේ ටැංකියේ මෙතන බිත්තර දාලා තියෙන්නේ. ඒ වුණාට මේ ටැංකියේ තිබ්බට මේ බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. අපි මේ බිත්තර ටික අරන් වෙනම වීදුරු ටැංකියේ දාන්න ඕන හැච්චෙන්න. එහෙම කරොත් තමයි මෙයාලාගේ බිත්තර වලින් පැටව වෙන්නේ. ඉතින් අපි බලමු මේ බිත්තර වලින් කොහොමද අපි හරිය විදියට පැටව ගන්න කියලා. යාළුවනේ ඔයාලට පේනව නේද මේ ඉන්නේ ඔස්කා මව්සත්තු දෙන්න. මෙයාලා දැන් තමයි බිත්තර දාලා තියෙන්නේ. මේ ප්ලේට් එකේ බිත්තර දාලා තියෙන්නේ. මොකද ඔස්කා බ්‍රීඩින් දාද්දි අපි මේ විදිහට ප්ලේට් එකක් තියන්න ඕනේ. මොකද අපි මේ ප්ලේට් එකේ දාන බිත්තර තමයි වීදුරු ටැංකියේ දාන්න ඕනේ. මේ විදිහට තිබ්බට මේ වගේ පැටව වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ මව්සත්තු දෙන්න අයින් කරලා මේ බිත්තර ටික වෙනම වීදුරු ටැංකියකට දාන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙයාලා බිත්තර දාපුවාම ගොඩක් දරුණුයි. මම ඔයාලට පෙන්නන්නම් ඕනනම් ඔය අතවත් දාන්න දෙන්නේ නැහැ මෙයාලා. ඔය පේනවනේ අතවත් දාන්න දෙන්නේ නැහැ. මෙයාලා ගොඩක් බිත්තර දාපුවාම දරුණු. ඒ කියන්නේ මෙයාලා බිත්තර වලට ගොඩක් ආදරේ. අනිත් මාළු වගේ නෙමෙයි මෙයාලා බිත්තර දාපුවාම ඒ බිත්තර ආරක්ෂා කරගන්න ගොඩක් දරුණු වෙනවා. ඔය ඔයාලට පේනවනේ ගොඩක් ආදරේ මෙයාලා මේ බිත්තර වලට. මේ ඉන්න මව්සත්තු දෙන්නම ආදරේ. බිත්තර හොඳට බලා ගන්නවා. ඒ වුණාට යාළුවනේ මෙහෙම තිබ්බට මේ බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ ප්ලේට් එක අරගෙන වෙනම වීදුරු ටැංකියට දාලා මෙතනින් බ්ලූ දාන්න ඕනේ. එතකොට තමයි මේකේ පැටව වෙන්නේ. මෙහෙම තිබ්බට මේ බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. බිත්තර ඔක්කොම සවුත් වෙනවා. ඉතින් යාළුවනේ අපි මුලින්ම කරන්න ඕනේ මේ මව්සත්තු දෙන්න අයින් කර ගන්න ඕනේ. මොකද මව්සත්තු දෙන්න ඉද්දි අපිට අත දාලා මෙහෙම ප්ලේට් එක ගන්න බෑ. දැක්කනේ මේ එයාලා ප්ලේට් එක ගන්න දෙන්නේ නැහැ. මේ ඉන්න මව්සත්තු දෙන්නව අයින් කර ගන්න ඕනේ. මව්සත්තු දෙන්නව අයින් කරලා ප්ලේට් එක වෙනමම අරගෙන අපි වීදුරු ටැංකියකට දාන්න ඕනේ. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම අපි මව්සත්තු දෙන්න අයින් කරගමු. මම ඊට පස්සේ ඔයාලට කියන්නම් මේ බිත්තර අපි කොහොමද වීදුරු ටැංකියට දාලා හරි විදියට හැච් කරගෙන මේ ඔස්කා මාළුන්ගෙන් පැටව ගන්න කොහොමද කියලා. හරි යාළුවනේ අපි දැන් ඉස්සෙල්ලාම මව්සත්තු දෙන්නව අයින් කරලා ඉමු. පේනව නේද? ෆෝන් එක අල්ලන් ඉද්දිත් එයාලා එනවා. ඒ තරම් එයාලා වසයි බිත්තර දාපුවාම. ඔය හරි යාළුවනේ අපි එහෙනම් දැන් බලමු මේ බිත්තර හරි විදියට කොහොමද අපි වීදුරු ටැංකියට දාන්නේ කියලා. හරි යාළුවනේ දැන් අපි මේ මව්සත්තු දෙන්නව අල්ලලා අපි වෙන ටැංකියක දාගමු. ගොඩක් පරිස්සමෙන් අල්ලන්න ඕනේ. මොකද මෙයාලා බිත්තර ළඟමයි ඉන්නේ. ඉතින් මේ net එක බිත්තර වල වද්දන්න හොඳ නැහැ. හිමින් සීරුව තමයි මෙයාලව අල්ල ගන්න ඕනේ. මේ විදිහට හිමින් අල්ලලා අපි මෙයාලා වෙනම ටැංකියකට දා ගන්න ඕනේ. මෙයාලා යාළුවනේ බිත්තර ගාවින් හෙල්ලෙන්නෙම නැහැ. පේනවා net එකත් හපනවා එයා. ඒ කියන්නේ බිත්තර වලට ගොඩක් ආදරේ මේ සත්තු දෙන්න. ඉතින් මෙයාලා ඒ වුණාට ගොඩක් ආදර වුණාට මෙයාලා මෙහෙම තිබ්බට මේ බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. ඉතින් අපි ඉන්න මව්සත්තු දෙන්න අයින් කරලා බිත්තර වෙනම අරගෙන අපි ටැංකියකට දාන්න ඕනේ. හරි යාළුවනේ අපි බලමු දැන් මේ ප්ලේට් එක ගන්න කොහොමද කියලා. යාළුවනේ ඔයාලට පේනවනේ මේ ප්ලේට් එකේ තමයි බිත්තර දාලා තියෙන්නේ. අපි මෙහෙම හිමින් මේ ප්ලේට් එක ගන්න ඕනේ. මෙහෙම ප්ලේට් එක ඔයාලට පේනව නේද බිත්තර? මේ තියෙන යාළුවගේ බිත්තර. ඉතින් මේ ප්ලේට් එක හිමින් අරගෙන වැඩි වෙලා එළියේ තියාගන්න බෑ. පුළුවන් නම් වතුර බකට් එකකට දාගෙන පටස් කාලා දියේ මේ ගිහිල්ලා ඉක්මනටම මේ වීදුරු ටැංකියට දාන්න ඕනේ. මෙයාලා බිත්තර අලවලා තියෙන්නේ. මේක බිත්තර වැටෙන්නේ නැහැ. මෙයාලා ප්ලේට් එකේ අලවනවා බිත්තර. අපි යාළුවනේ ඉක්මනට මෙයාලා බකට් එකට ප්ලේට් එක දාගෙන අපි බලමු ටැංකියට මේ ප්ලේට් එක හරියට තියලා මෙතනින් බ්ලූ දාන්නේ කොහොමද කියලා. යාළුවනේ මේ විදිහට ප්ලේට් එක ගන්න ඕනේ. හිමින් සීරුව බිත්තර හෙල්ලෙන්නේ නැති විදිහට ප්ලේට් එක කොහොම අරගෙන මේ වගේ වතුර බකට් එකට දාගෙන අරන් යන්න ඕනේ. මොකද නැත්තම් බිත්තර ටික සවුත් වෙනවා. මේ විදිහට බකට් එකේ වතුර මේ වගේ වතුර බකට් එකකට දාගෙන අරන් යන්න ඕනේ. අපි ඉක්මනට ටැංකියට දාමු යාළුවනේ. යාළුවනේ මේ විදිහට තමයි වීදුරු ටැංකියට මේ ප්ලේට් එක දාන්නේ. මේ දැන් බිත්තර පේනවා. මේ තියෙන්නේ වතුර මට්ටම. මේ ඔක්සිජන් බට දෙකක් දාලා තියෙනවා. මොකද ඔක්සිජන් ගොඩක් තියෙන්න ඕනේ මේ බිත්තර හැච්චලා පැටව වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපි වීදුරු ටැංකියට මේ ප්ලේට් එක දාන්නේ. ඉතින් යාළුවනේ අපි දාපු ගම්ම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි මේකට මෙතනින් බ්ලූ දාන්න ඕනේ. මොකද නැත්තම් මේ බිත්තර වලට පුස් වර්ග ඔය දිලිය වලින් ඇවිල්ලා මේ බිත්තර ඔක්කොම සවුත් වෙනවා. හරි යාළුවනේ අපි කොහොමද මේකට මෙතනින් බ්ලූ දාන්නේ කියලා බලමු.
හරි යාළුවනේ අපි මේ මෙතනින් බ්ලූ එක කොහොමද හදාගන්නේ කියලා බලමු. ගොඩක්ම හොඳයි යාළුවනේ මෙතනින් බ්ලූ දාද්දි මේ කුඩු එක දානවා නම් මොකද වතුර එකට වඩා මේ කුඩු එක ගොඩක් හොඳයි. මේ ටැංකිය පොඩි ඒ හින්දා අපි සාමාන්‍යයෙන් මේ වගේ ටිකක් අරගෙන මේ විදිහට බකට් එකට දාලා ඊට පස්සේ යාළුවනේ මේකට අපි දිය කරගන්න වතුර අපි දැන් බිත්තර දාලා තියෙන ටැංකියෙම ගන්නවා නම් හොඳයි. මොකද අනිත් වතුර වල එක එක විස බීජ දිරීල වර්ග තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි මේ බිත්තර දාලා තියෙන ටැංකියෙම වතුර ටිකක් අරගෙන මේ අපි මෙතනින් බ්ලූ එක හදාගමු. මේ විදිහට යාළුවනේ මෙතනින් බ්ලූ ඔය විදිහ වතුර ටිකක් දාලා හොඳට දිය කර ගන්න ඕනේ. තව වතුර ටිකක් දාන්න පුළුවන්. මේ විදිහට දාලා හොඳට දිය කරගෙන ඊට පස්සේ අපි බලමු මේක ටැංකියට දාන්නේ කොහොමද කියලා. යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්තු මෙතනින් බ්ලූ එක. අපි බලමු ටැංකියට කොහොමද මේ මෙතනින් බ්ලූ දාන්නේ කියලා. ඔයාලා මේ වගේ කප් එකකින් දාන්න. යාළුවනේ මෙතනින් බ්ලූ දාද්දි ගොඩක් ඔක්සිජන් තියෙන තැනටම දාන්න. එතකොට ඉක්මනට වතුරත් එක්ක කලවම් වෙනවා. තව චුට්ටක් දාන්න. ගොඩක් තද පාට වෙන්න දාන්න එපා. යාළුවනේ පේනව නේද? ඔක්සිජන් තියෙන තැනට මම දැම්මේ මෙතනින් බ්ලූ. ඉක්මනටම වතුරේ දිය වුණා. දැක්කනේ? තව චුට්ටක් පාට ආවට කමන්නේ. ගොඩාක්ම තද පාට වෙන්න හොඳ නැහැ. යාළුවනේ මේ ගාන තමයි හොඳම ගාන. මේ මීට වඩා තද පාට වෙන්න මෙතනින් බ්ලූ දාන්න එපා. මේ ගාන තමයි ගාන. ඉතින් මේ විදිහට දාලා හරියටම දවස් 3ක් යද්දි මේ බිත්තර වලින් පැටව වෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු මේ බිත්තර වලින් පැටව ආපුවාම කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඔස්කා මාළු බ්‍රීඩ් කරගන්නේ. මොකද අපි ගොඩක් අය දන්නවා ඔස්කා මාළු බිත්තර දැම්මට ටැංකියේ බිත්තර දැම්මට බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔස්කා මාළුන්ගෙන් පැටව ගන්න නම් මේ විදිහට තමයි යාලා බිත්තර දාපුවාම ඒ ප්ලේට් එකක් තියලා එයාලා බ්‍රීඩ් කරද්දී ප්ලේට් එකක් දාපු ටැංකියේ තමයි දාන්න ඕනේ. ඊට පස්සේ එයාලා බිත්තර දැම්මට පස්සේ ඒ ප්ලේට් එක මේ විදිහට වීදුරු ටැංකියට ගෙනල්ලා දාලා මෙතනින් බ්ලූ දාලා තියන්න ඕන හොඳට හැච් වෙන්න. ඒ බිත්තර දාපු ටැංකියේ තිබ්බට කවදාවත් හැච් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ඔස්කා මාළු හරියටම බ්‍රීඩ් කරන්නේ යාළුවනේ. යාළුවනේ අපි ඔස්කා බ්‍රීඩින් එකට දාලා බිත්තර මේ ටැංකියට අපි දැම්මා. දැනට දවස් 4යි. ඉතින් ඒ වගේම පැටව ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ යාළුවනේ ඔස්කා පැටව. මේ ඇල්බිනෝ ඔස්කාලාගේ පැටව. ඊට පස්සේ යාළුවනේ ආයේ ඔස්කා වගේ බිත්තර දාලා ඉඳලා බ්ලැක් එකේ කට්ටියත් මම දැම්මා. මෙතන ඉන්නවා යාළුවනේ මේ ඔස්කා මාළුගේ බ්ලැක් එකේ අය මේ ඔස්කා බ්ලැක් කට්ටියගේ පැටව. ඉතින් යාළුවනේ මම ප්ලේට් එක අයින් කරා. මොකද ප්ලේට් එකේ සමහර බිත්තර හැච් වෙලා තිබ්බේ නැහැ. ඒවා තව තිබ්බොත් වතුර ටික සවුත් වෙලා මේ ඇවිල්ලා ඉන්න පැටව ටික මැරෙනවා. ඉතින් මම ඒ හින්දා ප්ලේට් එක අයින් කරා. ඔයාලට පේනවා යාළුවනේ මේ ඉන්නේ ඇල්බිනෝ පැටව. මේ ඉන්නේ ඔස්කා ඇල්බිනෝ පැටව. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඔස්කා මාළු බ්‍රීඩ් කරගන්නේ. අනිවාර්යයෙන්ම මේ මම කියපු විදිහටම කරන්න අනිවාර්යයෙන්ම අපිට බ්‍රීඩ් කරගන්න පුළුවන්. බ්‍රීඩ් කරගන්න අමාරු වර්ගයක් තමයි ඔස්කා. ඒ වුණාට මේ විදිහට කරත් ඔයාලට ඔස්කා පැටව බෝ කරගන්න පුළුවන්. මේ ඉන්නේ යාළුවනේ මේ ඉන්නේ ඇල්බිනෝ කට්ටියගේ පැටව. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි අපි ඔස්කා මාළු බ්‍රීඩ් කරගන්නේ. ඊට පස්සේ යාළුවනේ දැන් මෙයාලා බිත්තරෙන් එළියට ආව මුල් දවස් දෙකේ මොනවත් දාන්න එපා. ඊට පස්සේ බිත්තර කහමද දාන්න දවසක් විතර දාන්න. ගොඩක් දාන්න එපා. වතුර සවුත් වෙනවා. වතුර සවුත් වුණොත් පැටව ටික මැරෙනවා. ඊට පස්සේ අපිට බ්‍රයින්සිම් දාන්න පුළුවන් සතියක් විතර. ඊට පස්සේ බ්‍රයින්සිම් දාන ගාම අපිට ඩැෆ්නියා වගේ පොඩි සත්තු දාන්න පුළුවන්. ඩැෆ්නියා වගේ සත්තු දාපුවම මෙයාලා ඉක්මනටම ලොකු වෙනවා. ඒ විදිහට යාළුවනේ කරන්න. මේ අපිට ඊට පස්සේ හොඳ ඔස්කා පැටව ටිකක් බෝ කරගන්න පුළුවන්. යාළුවනේ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔස්කා මාළු බ්‍රීඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ විදිහට කරන්න ඔයාලටත් පුළුවන්. මේ විදිහට කරොත් හොඳට ඔස්කා මාළු බ්‍රීඩ් කරගන්න. හැබැයි පොඩ්ඩක් අමාරුයි ඔස්කා මාළු බ්‍රීඩ් කරගන්න. හැබැයි මේ විදිහට කරන්න ගොඩක් ලේසි අපිට මේ විදිහට කරොත් අපිට හොඳ පැටව ගොඩක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඔස්කා මාළු බ්‍රීඩ් කරන්නේ. ඉතින් යාළුවනේ තවත්
මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන මම වෙන්න. තව දෙයක් මතක් කරන්න ඕන යාළුවනේ මේ වගේම තව වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එකට යන්න. ඒකේ මම තව වීඩියෝ දාලා තියෙනවා. ඒවත් බලන්න. මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න කියලා යාළුවන්ට මතක් කරනවා. එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්.